හෙලෝ සුබ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම. අද මම මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ හිතට පුදුම සහනයක් වගේම ගොඩාක් හාස්කම් පිරිච්ච තැනකට. මාත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් යනවා. අද අපි යන්න තෝරගත්තේ මෝදර ශ්‍රී බද්දකාලී අම්මාන් කෝවිල. අපි උදේම බස් එකේ තමයි මේ ගමන පටන් ගත්තේ. මෝදර කිව්වහම අපිට මතක් වෙන්නේ මුහුද වුණාට මේ කාලි කෝවිලට තියෙන්නේ වසර ගණනාවක ඉතිහාසයක්. ඒ වගේම මේක කොළඹ තියෙන පැරණිතම සහ බලගතුම කෝවිල් වලින් එකක් විදිහට තමයි සලකන්නේ. ඊළඟ විශේෂම දේ තමයි මේ කෝවිලේ තියෙන හාස්කම් ගැන. තමන්ට තියෙන සතුරු කරදර බාධක වගේම තමන්ගේ හිතේ තියෙන දේවල් ඉෂ්ට සිද්ධ වෙන්න කාලී අම්මගෙන් බාරයක් සිද්ධ වුණාම ඒ දේවල් මහා පුදුමාකාර විදියට ඉෂ්ට සිද්ධ වෙනවා කියලා මෙහි එන බැතිමතුන්ගේ අධික විශ්වාසයක් සහ භක්තියක් තියෙනවා. ලෙඩ රෝග සුව වෙන්න සහ තමන්ට වෙච්ච අසාධාරණ කම්වලට යුක්ති ඉල්ලගෙනත් ගොඩාක් බැතිමතුන් මෙතන කාලී අම්මගේ වන්දනාවට පැමිණෙනවා. මාත් මගේ යාළුවෝ දෙන්නත් අද මෙතෙන්ට ආවේ අපේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මෑණියන්ගෙන් ආශිර්වාදය ලබා ගන්න. පූජාවට අවශ්‍ය පූජා බඩු ගන්න, පළතුරු වට්ටි ගන්න, හඳුන් කූරු තිර ගන්න, පොල් පඳුරු හැමදේම ගන්න මෙතන ගොඩාක් කඩපේලි තියෙනවා. හැම කඩපේලියකින්ම Tamanට අවශ්‍ය පූජා භාණ්ඩ ලබා ගන්න පුළුවන්. බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන අපි මේ කෝවිලට ඇතුල් වෙන්නයි සූදානම. කෝවිලට ඇතුල් වෙන තැනම තියෙන ටැප් එකෙන් කකුල් දෙක හොදන පිරිසිදු කරගෙන තමයි අපි කෝවිලට ඇතුල් වුනේ. ඇතුල් වෙනකොට දැනෙන සාම්ප්‍රදායික සුවඳ, ඒ වගේම හඳුන් කූරු සුවඳ, පුංචි සීනු වල සද්දේ ගොඩාක් සැහැල්ලුවක් හිතට ගේනවා. ගොඩාක් දෙනෙක් අහලා තිබ්බට දැකලා නැති මේ ලස්සන තැන බලන්න අනිවාර්යයෙන්ම දවසක ඔයත් එන්න. එහෙනම් අදට මම සමුගන්නවා. නැවත ලස්සන මතකයන් එක්ක හමු වෙමු. ඔයාලා පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා.